පිරමිඩ පරාවරුවන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා ස්මාරයක් ලෙස සේවය කරලා තියෙනවා පිරමිඩ. මරණයෙන් පස්සේ ජීවිතය සඳහා එයාලගේ ශරීරයයි වාස්තු ආරක්ෂා කරන්නයි නිර්මාණය කරපු එකක් තමයි මේ පිරමිඩ කියන්නේ. ඔවුන්ගේ පරාවුන්ගේ දිව්‍යම සම්බන්ධ සංකේතයක් කළ අතර හිරු කිරණ ඔවුන්ගේ ආත්මය ස්වර්ගයට රැගෙන යාමට උපකාර කරපු නැවත නැගී සිටීමේ යන්ත්‍රයක් තමයි මේ පිරමිඩ කියන්නේ. බටහිර යුරක් තෝරගන්නේ ඊජිප්තුවේ පුරාවෘත්තවල බැස යන සූර්ය සහ මලවුන්ගේ රාජධානිය සමග ඇති සම්බන්ධය නිසායි. වෙල්කම් බැක් ASM Zoom. කොහොමද ඔයාලට? අද මම කතා කරන්න යන්නේ පිරමිඩ් ගැන. මම දන්න දේවල් ටිකක් ඔයාලට කියලා දෙන්න. තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ටත් share කරන්න. එහෙනම් අපි යමු මාතෘකාවට. පිරමීඩ කියන්නේ පුරාණ මනා නිමවුම් ආශ්චර්යයක්. ඊජිප්තුවේ රැලි තලා ඇති කාන්තාරවල ඉඳලා මෙසෝ ඇමරිකාවේ ගහණය වෙන වනාන්තර දක්වා මේක ව්‍යාප්ත වෙලායි තියෙන්නේ. පිරමීඩ යනු මනාව ගෘහ නිර්මාණ ශිල්පයේ අධ්‍යාත්මක අභිලාෂයන්ගේ සාක්ෂියක් වෙනවා. වසර දහස් ගානකට පෙර පුරාණ ශිෂ්ටාචාරවලින් ඉදිකළ මෙම මහා පරිමාණ ව්‍යුහයන් ඉතිහාසයෙන් පුරාවිද්‍යාඥයින් සහ ගමන්කරුවන්ගේ තවමත් ඇස් ගන්න සමත් වෙලායි තියෙන්නේ. අපි දැන් යමු පිරමීඩවල මනරම් ලෝකයේ ගවේෂණය කර ඒවල රහස් ටිකක් දැනගන්න. ඊජිප්තුවේ තියෙන පිරමීඩ ගොඩක් දුරට පරාවරුවන්ට හා එයාලගේ ප්‍රභුන්ට සොහනක් ලෙස තමයි ඉදිකළා තියෙන්නේ. පැරණි හා මධ්‍ය රාජධානි වල ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව වර්ෂ 1650 1680 යුගයේ දී වූ මෙම ව්‍යුහව පරාවරුන්ට හා උන්ගේ ප්‍රභුන්ට දිව්‍යමය සම්බන්ධතා හා පරලොව ගමන නියෝජනය කරනවායි කියලා විශ්වාසයක් යාලට තියලා තියෙනවා. ඉතින් පිරමීඩ ගැන කතා කරද්දී අපිට ඉස්සලාම් මතක් වෙන්නේ ඒකේ ඇතුලේ තියෙන සොහොන් ගැන. පළවෙනිම ඉස්සලාම් හදපු සොහොන තමයි මස්තබාස්. ඒක හදලා තියෙන්නේ බංකුවක් වගේ ආකාරයකට. පැතලි වහලක් සහිත සොහොනක් තමයි ඒක ඉදි කරලා තියෙන්නේ. හරි. දැන් අපි යමු ප්‍රසිද්ධ පිරමීඩ කීපයක් ගැන කතා කරන්න. ඉතින් මම ඉස්සල්ලාම තෝරාගත්ත ගිසා මහ පිරමීඩ ගැන කතා කරන්න. ඒකට හේතුව පුරාණ ලෝකයේ හතරවන ආශ්චර්ය ලෙස හඳුන්වන මෙය ක්‍රිස්තු පූර්ව වර්ෂ 2560 දී පරාවෝ බුෆෝ කියන පුද්ගලයා වෙනුවෙන් තමයි ඉදි කරලා තියෙන්නේ. අඩිය 481ක් උස තියෙන මේක වසර 4000ක් පමණ ලෝකයේ උසම මානව නිර්මාණයක් ලෙසට විහිව වෙලායි තියෙන්නේ. එහි නිවැරදි දිශා සංයෝජනය හා සංකීර්ණ අභ්‍යන්තර කුටි අදටත් ආශ්චර්යමත් වෙලායි තියෙන්නේ. තාක්ෂණයක දියුණුවක් නැති ඒ කාලෙදී යකඩ යන්ත්‍ර නැතුව ටොන් 2.5ක් විතර බර තියෙන පාෂාණ ගෙනීලා කොහොමද මේ වගේ උසට මේ වගේ පිරමීඩයක් හදලා තියෙන්නේ? ඒකට විවිධ කතා තියෙනවා. බැම්මු, සැලොට් හා දහස් ගණන් කම්කරු යොදාගෙන තමයි මේක කරලා තියෙනයි කියලා කියන්නේ. ඒ වුණාට මේක නිශ්චිතව තාම තීරණයක් නැහැ. ඒ ගැන තාමත් විවාදයට ලක් වෙලායි තියෙන්නේ. ඒ වගේම තමයි කුෆුහි මහ පිරමීඩය විශාලතම මුලින් මීටර් 146.6ක් උස මුණුගල් කුට්ටි මිලියන 2.3කින් ඉදි කර තියෙනවා. එය ඉතිරිව ඇති එකම පුරාණ ආශ්චර්ය වන අතර එය වසර 3800ක් තිස්සේ ලොව උසම පිළිමය කියන නමත් දරාගෙන ඉන්නේ. ඊළඟට බලමු කෆ්රේ පිරමීඩය. තරමක් කුඩයි ඒක. නමුත් මුදුනට අර්ධ හුණුගල් ආවරණයකින් රඳවලයි තියෙන්නේ. සිංහයාගේ ශරීරය සහ පරවෝගේ හිසක් සහිත ආරක්ෂක ප්‍රතිමාවක් තමයි මේක. කුඩාම සංකීර්ණ අභ්‍යන්තර කුටි සහිත මෙන්කුරා පිරමීඩය සෑම පිරමීඩයක්ම පවුලේ සහ නිලධාරීන්ට මන්තිරු චන්ද්‍රිකා සොහොන් සහිත විශාල සංකීර්ණ වලින් සම්පූර්ණයි. මෙසෝ ඇමරිකානු පිරමීඩ දෙවිවරුන්ගේ අඩවිය ලෙසත් මේක සඳහන් කරනවා. මායා එස්ටෙක් සහ වෙනත් ශිෂ්ටාචාරවල පියස ඇති පිරමීඩ ආචාර්යශීලී කේන්ද්‍ර ලෙස ඉදි කරලායි තියෙන්නේ. ඊජිප්තුවේ මිටිපැති සොහොන් වලට වඩා මේ පිරමීඩ විහිලින් පූජා පණ්ඩප පවා තැන්පත් කරලායි තියෙන්නේ. ටියෝටිකාන්හි සූර්ය පිරමීඩ මෙක්සිකෝ නගරයේ අසල පිහිටි මෙය
ක්‍රිස්තු පූර්ව වර්ෂ 100යි 450 වෙල කාලේ තමයි ඉදි කරලා තියෙන්නේ. අඩි 216ක් උස තියෙන මේ පිරමීඩය පෙලෑඩස් තරු සමූහය සමග සම්බන්ධ වීම එහි තාරකා විද්‍යාත්මක දැනුම අපිට පෙන්වලා දෙනවා. වීචන් ඉටහස්සෙහි එල් කැස්ටිලෝ මායා ඉංජිනේරු කලාවේ මහා නිමවුමක් වෙන මෙය සමකයන් සමග සමාත වේ. සූර්යාන්තයේදී සෙවණැලි නාගයෙකුගේ සෙවණැලි ආකාරය නිර්මාණය කරන මෙය කුකුල්කන් දෙවියන්ට ගෞරවයක් ලෙස තමයි ඉදි කරලා තියෙන්නේ. නිබියානු පිරමීඩ සූඩානයේ කූෂ රාජධානි කාලයේදී ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව වර්ෂ 350 760 කාලයේදී ඊජිප්තුවට වඩා පිරමීඩ 200ක් විතර ඉදි කරලා තියෙනවා. මෙසෝපොතේමියන් පියස්තේ පිරමීඩ යුර්හි සිගුරාට් ක්‍රිස්තු පූර්ව වර්ෂ 2100 චන්ද්‍ර දෙවියන්ට නාන්නට පූජා මණ්ඩලයක් පවා ඒකේ පිහිටලා තියෙනයි කියලාත් සඳහන් කරලා තියෙනවා. ඇයි ඉතින් අපි පිරමීඩ ගැන මෙච්චර මතක් කරන්නේ? ඒකේ වැඩියෙන්ම තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය, අධ්‍යාත්මික පරිත්‍තික, රහස් ගොඩක් දේවල් ඒකේ සඳහන් වෙලා තියෙනවා. ගෘහ නිර්මාණ ශිල්පය ගැන අපි බැලුවා නම් ඒවායේ නිර්වාද්‍යත හා පරිමාණ ඒකල තාක්ෂණික සීමාවක් අබි වෙලා යනවා. අධ්‍යාත්මික පරිත්‍තික පිරමීඩ බොහෝ විට භෞමික හා දිව්‍යම ලෝක අතර හේතුවක් වෙලයි තියෙන්නේ. රහස් සැඟවුණු කුටි ඉන්දිකිරීම් තාක්ෂණ වැනි රහස් අපගේ කුතුහලය ඇති කරන්නලයි ඒ පිරමීඩ වල තියෙන්නේ. අවසාන වශයෙන් පිරමීඩ කියන්නේ පැරබණි නටබුන් විතරක් නෙමෙයි. ඒවා අතීත ශිෂ්ටාචාර, අභිලාෂයන්, විශ්වාස සහ නිපුණතාවයට විවෘත කරන ජනේලයක්. සොහොන් දේවස්ථාන හෝ තාරකා වශයෙන් වුවද ඒවා මානවයාගේ තාරකා වෙත ළඟා වීමට එය නිතර අභිලාෂය අපිට මතක් කරලායි දෙන්නේ. පිරමීඩයක් දෙස බලන සෑම අවස්ථාවකම මතක තියාගන්න ඒ පාෂාණ ව්‍යුහයක් පමණක් නොවේ කාලයක කතාවයි. ඉතින් අද දවසේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. වීඩියෝ ගැන අදහස අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ අපිට කරන්න මොටිවේෂන් වෙන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන තෙක් ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.